බර වුණොත් දාන්න තරන්නේ නැහැ. කියන්නේ බෝතලෙට දාපන්. පොල්ලක් අරගෙන මට ගැහුවා. ගහලා තමයි ගලෝපිය. කලිසම. ඔය දැන් මට ඇඳුම් ගලවන්න කියලා කියන්නේ. පන්ත පොලිසියද? පන්ත පොලිසිය. ඔය ඇඳුම් ගලවන්න කියන්නේ මං ඔයා දන්නවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 11 වෙනි ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා. දවසක් හැබැයි හරි වැඩක් වුණා. මොකද මගේ ගාල්ලේ අර මං කරන නඩුවක් තියෙනවා කියලා. මං ඒ නඩුවට ගාල්ලේ යන්නේ සෙනසුරාදා තමයි ඔය එස්කොට් යනවා කියලා කියන්නේ. ඇත්තම මේක කියන්න ඕනේ. එස්කොට් යනකොට දන්වැලේ තමයි අරගෙන යන්නේ. අපි තුන් 20ක් හිටියා නම් 20ම එකම දන්වැලේ ඉන්නේ. මාංචු දාලා එකින් එක යට ගහලා තමයි දන්වැලේ යන්නේ. ඔය දන්වැලේ ගිහිල්ලා තමයි බස් එකට නගින්නේ. සමහරුන්ට මාංචු දානවා දෙන්න සමහරු දන්වැලේ. මට මතකයි එක කාලයක් තිස්සෙම අපි ගිය බස් එකේ සීට් 3යි තිබුණේ. අනිත් අය ඔක්කොම බිම වාඩි වෙලා ඉන්නේ. අල්ලගන්න එකක්වත් නැහැ. දන්වැල් දාලා. ගාල්ලට යනකම් ඒක හුස්මට ඒ විදිහට යනවා. බස් එකේ. එතකොට වතුර ටිකක් බොන්න තැනක් නැහැ. වැසිකිලි යන්න තැනක් නැහැ. බයයි කට්ටිය වතුර බොන්න මගදී චූබර වුණොත් දාන්න තැනක් නැහැ. කියන්නේ බෝතලෙට දාපන්. බෝතලෙට දාන්න බෑ අනිත් අය ඉස්සරහා මොකද ඒක කරන්න සමහරුන්ට බෑ. ඉතින් ඒ නිසා ඒ මාර හිරේ හැරයක්. ඔය වගේම තමයි ගාල්ලේ ඉඳලා ආපහු එද්දි. ඒත් එහෙමම තමයි. එතකොට දවසක් එහෙම ආවිල්ලා පැය 5ක් විතර දුක් විඳලා බස් එකේ ඇවිල්ලා ඔතනට ආපු ගාම තමයි සෙනසුරාදා කියන්නේ එස්කොට් දවස. එස්කොට් දවස කියන්නේ අපි හිතමු නුවරින් එහෙම නැත්නම් ඔය ඕන තැනකින් හැම තැනම කුරුණෑගලින් වෙන්න පුළුවන් අඟුණකොළ පැලැස්සෙන් අනුරාධපුරයෙන් පොළොන්නරුවෙන් බස් එනවා. අවිල්ලා ඒක තමයි සෙන්ටර් එකේ දාන්නේ සෙනසුරාදා. නඩු වලට ඒ කියන්නේ සඳුදා ඉඳන් ඊළඟ සතියේ කොළඹ නඩු වලට එන අය තමයි එන්නේ. එතකොට එහෙම එන අය පොලිමක් තියෙන දිග. දැන් මම එනකොට 100ක විතර පොලිමක් තිබ්බා. කොහමද මේ පොලිමේ හැම කෙනාවම අර බන්ද පොලිසිය පරීක්ෂා කරන වෙනම පරීක්ෂා කරන පොඩි කුටි මේ කෑලි තුනක් තියෙනවා වෙන් කරපු තුන් දෙනෙක් කියන නිලධාරි පරීක්ෂා කරනවා. අඳුන් ගලවලා. ওই වැඩේට යන වෙලාවත් එක්ක එතනට ගියා පැය දෙකක් විතර. අපි හිටගෙන ඉඳලා පැය 5ක් විතර ඇවිල්ලා වතුරක් නැතුව දැඩි වේදනාවෙන් මම හිටියේ. ඒ වෙලාවේ මම ඇතුළට ගිය ගාම පොල්ලක් අරගෙන මට ගැහුවා. ගහලා තමයි ගලෝපිය. කලිසම ගලෝපිය කියනකොට මට වේදනාවක් ඇතිවෙනවා මට කියවුණා එකපාර. මං කිව්වා ඔය වැඩේ වැරදි. ඔයා කොහොමද ගහන්නේ මට? දැන් පොල්ලක් අරන් ගහන්න මං කරපු වැරද්ද මොකද්ද? ඔයාලට ගහන්න තියෙන අයිතිය මොකද්ද? ඔයා දැන් මට ඇඳුම් ගලවන්න කියලා කියන්නේ. පන්ත පොලිසියද? පන්ත පොලිසිය. ඔයා ඇඳුම් ගලවන්න කියන්නේ මං ඔයා දන්නවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාවේ තියෙනවා වදදීම ක්‍රූර අමානුෂික අවමන් සහගත සැලකිල්ලට ලක්වීමෙන් වැළකීමේ අයිතිය හැම පුරවැසියෙකුටම තියෙනවා. ඒක කාටවත් කැමැත්තෙන්වත් ඒ වදදීමට ලක් වෙන්න බෑ. තමන්ගේ අයිතිය අත්හරින්න බෑ. ඒක තමයි ටෝචර් කියන එක ඒක මූලික මිනිස් අයිතිවාසිකම. මොන හේතුවකින්වත් බෑ. ඒ නිසා පහර දෙන්න බෑ. ඇඳුම් ගලවන්න බෑ. ඇඳුම් ගලවලා නිරුවත් කිරීම කියන්නේම ක්‍රූර අමානුෂික අවමන් සහගත සැලකිල්ල. එතකොට අපි දැන් ඉන්නේ කොහෙද? 21 වෙනි සියවසේ. දැන් සුද්දගේ කාලේ නම් කීයද ඒ දවස්වල ස්කෑන් මැෂින් අනම්මන තිබුණේ නැහැ. දැන් අද තියෙනවා. දැන්